අද මේ වීඩියෝදී කතා කරන්න යන්නේ ඔයා ගෙවන ගානට වටින සුපිරිම ඩ්‍රෝන් එකක් ගැන ෆුල් අන්බොක්සින් ඇන්ඩ් රිවිව් වීඩියෝ එකක් මෙන්න මේ වීඩියෝදී අරන් ඇවිල්ලා තියෙනවා. මේ ඩ්‍රෝන් එකේ නම වෙන්නේ D8 Pro කියන ඩ්‍රෝන් එක ගැන තමයි අද මේ වීඩියෝ එකේදී ෆුල් අන්බොක්සින් ඇන්ඩ් රිවිව් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තින්නේ. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක අන්තිම වෙනකන් ඉඳලා මේ ඩ්‍රෝන් එකේ ප්‍රයිස් එක වගේම මේ ඩ්‍රෝන් එක ඔයා ලංකාවේ ඕනම තැනකට ෆ්‍රී ඩිලිවරි කරගන්නෙත් කොහොමද කියලා මම මේ වීඩියෝ එක අන්තිමේදී කියනවා. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක අන්තිම වෙනකන් ඉඳලා ඔයාගේ බජට් එකට මේ ඩ්‍රෝන් එක ගැලපෙනවා නම් සහ මේ ඩ්‍රෝන් එකේ ෆීචර්ස් වලට හොඳටම ගැලපෙනවා නම් පුළුවන් මේ ඩ්‍රෝන් එක ඔයාලට බයි කරගන්න. හරි channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් පහළ තියෙන subscribe button එක touch කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක තෝල් දාලා අපි යන් වීඩියෝ එකට. හරි ඉතින් අපිට මෙන්න මේ විදිහේ පැක් එක තමයි අපිට මේ ඩ්‍රෝන් එක ඩිලි වෙලා තින්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් හරිම ලස්සනට අපිට මේ ඩ්‍රෝන් එක පැක් කරලා ඉල්ල තියෙනවා කියලා. ඩ්‍රෝන් එකට කිසිම හානියක් වෙන්නේ නැති විදිහට මේ ඩ්‍රෝන් එක අපිට පැක් කරලා ඉල්ල තියෙනවා. හරි ඉතින් අපි මේ පැක් එක කඩලා බලමු අපිට මොන වගේ දෙයක් බලා ගන්න පුළුවන් නේද කියලා. ඩ්‍රෝන් එකට ආපු පැක් එක ඩිලි වෙලා තියෙන පැක් එක දැන් මම කඩාගෙන ඉවරයි. මම මේ පැක් එක දැන් මම පැත්තකින් තියගන්නවා. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ සුපිරිම ලුක් එකක් එක්කම අපේ ඩ්‍රෝන් එකේ බොක්ස් එක මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා. D8 Pro කියලා ඩ්‍රෝන් එක ඇවිල්ලා තියෙනවා. ඒත් එක්ක මෙන්න මේ විදිහට බබල් පැකින් එක අපිට මේ ඩ්‍රෝන් එකට කිසිම හානියක් වෙන්නේ නැති විදිහට මේක පැක් කරලා ඉල්ල තියෙනවා. හරි ඉතින් සුපිරිට මේක පැක් කරලා ඉල්ල තියෙනවා. ඩ්‍රෝන් එකට කිසිම හානියක් වෙන්නේ නැති විදිහට ඔයාලට හොඳටම බලා ගන්න පුළුවන්. ඩ්‍රෝන් එකට කිසිම හානියක් වෙන්නේ නැති විදිහට මේක පැක් කරලා ඉල්ල තියෙනවා. හරි ඉතින් අපි මේ බබල් පැකින් එකත් අපි දැන් අඩාගෙන බලමු අපේ ඩ්‍රෝන් එක බොක්ස් එක මොන වගේ වේද කියලා. පැකින් එක දැන් මම මේක අයින් කරගෙන ඉවරයි. ඔයාලට බලා ගන්න ඉතින් මට මේක ඩබල් පැකින් එක මම මේ අයින් කරගන්න මට කොච්චර වෙලා ගියාද කියලා. ඩ්‍රෝන් එකට කිසිම හානියක් වෙන්නේ නැති වේදී ඔයාලටම හිතෙන්නේ නැති කොච්චර හොඳට මේක පැක් කරලා ඉලා තියෙනවද කියලා. හරි ඉතින් මම දැන් මේකත් අයින් කරගන්නවා. මේ විදිහට මේ ඩ්‍රෝන් එකට ආපු බොක්ස් එක බලා ගන්න පුළුවන්. මේකෙන් D8 Pro කියලා ඩ්‍රෝන් එකේ නේම් එක බලා ගන්න පුළුවන් සහ මෙතන අපිට බලා ගන්න පුළුවන් ඩ්‍රෝන් එකේ පිච්චයක් මෙතන අපිට දාලා තියෙනවා. හරි ඉතින් මෙන්න මේ වගේ quality box එක තමයි අපිට මේ ඩ්‍රෝන් එක බලා ගන්න පුළුවන් ඉන්නේ. සුපිරිම box එකක් අපිට මේ D8 Pro කියන ඩ්‍රෝන් එකේදී බලා ගන්න පුළුවන්. හරි ඉතින් අපි මේ ඩ්‍රෝන් එකේ box එක unbox කරලා බලමු අපේ ඩ්‍රෝන් එකේ මොන වගේ වේද කියලා. හරි ඉතින් අපිට box එක unbox කරගත්තට පස්සේ මෙන්න මේ වගේ pouch එකක් අපිට බලා ගන්න පුළුවන්. දැන් මම මේ drone එකේ box එක දැන් මම අයින් කරනවා. දැන් අපිට ඒක වැඩක් නැහැ. හරි ඉතින් අපිට මෙන්න මේ විදිහට drone එකට pouch එකක් ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේක ඔයාලා කොහේ travel කරද්දී අද drone එක ඔයාලා යවන්න fly කරන්න මේ යද්දී මේ box එකේ මේ pouch එක අරන් ගිහලා ඔයාලට පුළුවන් මේ drone එක fly කරගන්න. හරි ඉතින් ඒත් එක්ක මෙන්න මේ වගේ quality සුපිරිම pouch එකකුත් අපිට මේ drone එකේදී හම්බෙලා තියෙනවා. හරි ඉතින් අපි මේකත් දැන් අපි අරලා බලමු අපේ ඩ්‍රෝන් එක මොන වගේ විදිහ සහ අනිත් දේවල් මොනවද කියලා. හරි ඉතින් ඒකට මෙන්න මේ විදිහට මේට කරන්න තියෙන්නේ. හරි ඉතින් අපිට මෙන්න මේ විදිහට පවුච් එක ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට රිමෝට් එකයි ඩ්‍රෝන් එකයි මෙන්න මේ විදිහට අපිට එක්ස්ට්‍රා සහ යූසර් මැනුවල් එක බලන්න. අපේ ඩ්‍රෝන් එක එළියට ගමු. හරි ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් සුපිරිම මාරම ලුක් එකක් එක්කම අපේ ඩ්‍රෝන් එක තියෙනවා. මෙතනින් මේන් කැම් එකකුත් බලා ගන්න පුළුවන් සහ මෙන්න මේකේ සෙන්සර් එකකුත් අපිට බලා ගන්න පුළුවන්. හරි ඉතින් සුපිරිමට මේ ඩ්‍රෝන් එක නම් සුපිරිම ඩ්‍රෝන් එකක් තමයි. ඔයාලා බලා ගන්න පුළුවන් මේකේ මාරම ලුක් එකක් තියෙනවා. මේ සුදු පාට නිකන් මාරම ලුක් එකක් තියෙනවා. හරි ඉතින් අපි මේ ආම්ස් දිග අරන් බලමු. හරි ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් සුපිරිම ඩ්‍රෝන් එකක් අපිට දැන් මේ D8 Pro කියන ඩ්‍රෝන් එක බලා ගන්න පුළුවන්.
සුපිරිම ඩ්‍රෝන් එක තමයි. ඉතින් මේ ගානට ගොඩක්ම වටින ඩ්‍රෝන් එක තමයි මේ D8 Pro කියන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මාරම ලුක් එකක් මේ ඩ්‍රෝන් එකේ තියෙනවා. සහ මෙන්න මේ විදිහට එක එක පාටින් මේ ආම්ස් දාලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් සුපිරිම ඩ්‍රෝන් එක තමයි. හරි, ඉතින් අපි දැන් මේ කැමරාව ගැන කතා කරොත් මෙන්න මේ විදිහට අපි මේන් කැම් එක මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. සහ මෙන්න මේ විදිහට LED ලයිට් එකක් බලා ගන්න පුළුවන්. මෙතනින් අපි උඩින් තියෙන මෙන්න මේ විදිහට සෙන්සර් එක අපිට බලා ගන්න පුළුවන්. මේ සෙන්සර් එකක් අපිට මේ ඩ්‍රෝන් එකේදී ඇවිල්ලා තියෙනවා. ඩ්‍රෝන් එකේ පිටිපස්ස පැත්තට ගියොත් මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. මෙතනින් අපිට තවත් කැමරාවක් තියෙනවා වලට බලා ගන්න පුළුවන්. ඒකෙත් මේ කැමරා දෙකක් එනවා මේ ඩ්‍රෝන් එකේදී. ඒත් එක්ක මෙන්න මේ වගේ තව කූරක් බලා ගන්න පුළුවන් වයරයක් වගේ. මේකෙන් තමයි අපිට Wi-Fi කනෙක්ට් කරගන්නේ. ඒත් එක්ක මෙන්න මේ විදිහට ලයිට් සිස්ටම් එකකුත් තියෙනවා වලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ ආම්ස් අතරේ ලයිට් සිස්ටම් එකකුත් තියෙනවා. හරියට මෙන්න මේ විදිහට තමයි අපි ඩ්‍රෝන් එක බලා ගන්න පුළුවන් ඉන්නේ. මේ ඩ්‍රෝන් එකේ මෝටර්ස් ගැන කතා කරොත් බස් මෝටර්ස් තමයි මේ ඩ්‍රෝන් එකට ඇවිල්ලා තියෙන්නේ. ආයිති මේක සුපිරිම ඩ්‍රෝන් එකක් තමයි. මේ ගානට ගොඩක්ම වටින ඩ්‍රෝන් එකක් තමයි මෙන්න මේ D8 Pro කියන ඩ්‍රෝන් එක. හරි, ඉතින් අපි දැන් මෙන්න මේ බැටරිය පැත්තට යමු. හරි, ඉතින් මෙන්න මේ විදිහට අපේ බැටරි එක බලා ගන්න පුළුවන්. ටිකක් ලොකු සාමාන්‍ය ටිකක් ලොකු බැටරියක් තමයි මෙන්න මේ ඩ්‍රෝන් එකට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ විදිහට USB port එකක් මේකට ඇවිල්ලා තියෙනවා. මේකෙන් තමයි අපේ ඩ්‍රෝන් එක රීචාර්ජබල් කරගන්නේ. ඒත් එක්ක මේකේ වෝල්ට් එක ගැන කතා කරොත් වෝල්ට් 3.7ක වෝල්ට් එකක් තමයි මේ ඩ්‍රෝන් එකේ බැටරි එකෙන් දෙන්නේ. ඒ කියන්නේ ඔයාලට මේක විනාඩි 20ක් 25ක් අතර ටිකක් ලොකු කාලයකදී ඔයාලට මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරගන්න පුළුවන්. මේක ඔයාලා රීචාර්ජ් කරද්දී මේක ඔයාලට පැය දෙකමාරකින් ඔයාලට පුළුවන් ෆුල් චාර්ජ් කරගන්න. හරි, මෙන්න මේ විදිහට තමයි අපේ බැටරි එක තියෙන්නේ. මම මේක සෙට් කරගන්නවා. හරි, මේකේ යවන්න පුළුවන් දුර කිව්වොත් මේක ඔයාලට මීටර් 800ක් විතර දුරට යවන්න පුළුවන්. මීටර් 300ක් ඔයාලා ඩ්‍රෝන් එක උඩට යවන්න පුළුවන්. ආයිත් මේක වැටුනත් ආයි කිසිම හානියක් වෙන්නේ නැහැ. මේක ප්ලාස්ටික් වලින් නෙමෙයි හදලා තියෙන්නේ. ටිකක් ඝනකම ප්ලාස්ටික් වලින් හදලා තියෙන්නේ. ප්ලාස්ටික් නම් වෙන්න බෑ. ටිකක් ලොකු හොඳ හයියක් තියෙනවා මේ ඩ්‍රෝන් එකේ. හුලකට නම් ගහගෙන යන්නේ නැහැ. කොහොමවත් මේක වෙන ලොකු බරක් තියෙනවා මෙන්න මේ ඩ්‍රෝන් එකේ. වෝල්ට් එක ගත්තම මොකද තේරෙයි අතර ගත්තම ටිකක් ලොකු ටිකක් බර ඩ්‍රෝන් එකක් තමයි මේ D8 Pro කියන්නේ. ඉතින් සුපිරිම ඩ්‍රෝන් එකක් තමයි මෙන්න මේ D8 Pro කියන්නේ. හරියට මේක අපි පස්සේ ඔන් කරලා බලමු අපේ ඩ්‍රෝන් එකේ ලයිට් සිස්ටම් එක සහ මේක මෝටර්ස් එහෙම වැඩ කරන්නේ කොහොමද කියලා අපි පස්සේ කතා කරමු. මම මේ විදිහට ඩ්‍රෝන් එක පැත්තකින් තියාගන්නවා. හරි, දැන් තියෙන්නේ ඩ්‍රෝන් එකේ රිමෝට් එක ගැන කතා කරන්න. මෙන්න මේ විදිහට ඩ්‍රෝන් එකේ රිමෝට් එක අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම L900 ඩ්‍රෝන් එකේ රිමෝට් එක වගේම තමයි මෙන්න මේ D8 Pro කියන ඩ්‍රෝන් එකේ රිමෝට් එක වෙන්නේ. හරි, ඉතින් ඔයාලට මෙන්න මේක ජොයිස්ටික් දෙකක් බලා ගන්න පුළුවන්. මේ දකුණු පැත්තේ ජොයිස්ටික් එකෙන් වෙන්නේ ඩ්‍රෝන් එක ඉස්සරහටයි පස්සටයි වම් පැත්තටයි දකුණු පැත්තටයි කරන එක. මේ වම් පැත්ත දකුණු පැත්තේ තියෙන ජොයිස්ටික් එකෙන් වෙන්නේ. මෙන්න මේ පැත්තේ වම් පැත්තේ තියෙන ජොයිස්ටික් එකෙන් වෙන්නේ ඔයා ඩ්‍රෝන් එක උඩට ගන්නවා නම් මෙන්න මේ වම් පැත්තේ තියෙන ජොයිස්ටික් එක උඩට කරගන්න එක ඩ්‍රෝන් එක උඩට එනවා. මේක පිටිපස්සට ගොත් ඩ්‍රෝන් එක පහළට එනවා. මේක දකුණු පැත්තට ගොත් ඩ්‍රෝන් එක දකුණු පැත්තට යනවා. මේක වම් පැත්තට ගොත් වම් පැත්තට එනවා. එච්චර තමයි ඉතින් මේ ඩ්‍රෝන් එකේ ජොයිස්ටික් එකෙන් එන්නේ. මේක මාරම ස්ටේබල් ඩ්‍රෝන් එකක්. අයිති වෙනම ආයි බටන්ස් වගේකුත් ඇවිල්ලා නැහැ. ඉතින් මේක ඩ්‍රෝන් එක සුපිරිටම වලට යවා ගන්න පුළුවන්. සුපිරිම ස්ටේබල් එකක් තියෙන ඩ්‍රෝන් එක. ඒත් එක්ක ඔයාලා මේ ඩ්‍රෝන් එක රිමෝට් එක පවර් ඔන් කරගන්න ඕන නම් මෙන්න මේ පවර් බටන් එක තමයි බන්න ඕනි. ඒත් එක්ක ඔයාලා මේ ඩ්‍රෝන් එකේ කැමරාව ඔයාලගේ රිමෝට් එකෙන්ම මැනුවල් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒක තමයි මෙන්න මේක තියෙන්නේ. ඔයාලට පුළුවන් ඕක මේ පැත්තට කරලා පුළුවන් ඔයාගේ ඩ්‍රෝන් එකේ කැමරාව ඇඩ්ජස්ට් කරගන්න. ඒත් එක්ක මෙන්න මේ වගේ වීඩියෝ ෆොටෝස් කැප්චර් කරගන්න පුළුවන් මෙන්න මේ අයිකන් එකෙන්. ඒත් එක්ක මෙන්න මේ වගේ 360 කරන්මුත් අපිට මේ ඩ්‍රෝන් එකේදී ඇවිල්ලා තියෙනවා. 360 කරනමක් කියන්නේ ඩ්‍රෝන් එක මෙන්න මේ බටන් එක ඔබලා මේ දකුණු පැත්තේ තියෙන ජොයිස්ටික් එක ඉස්සරහට ගියොත් ඩ්‍රෝන් එක ඉස්සරහට කරනමක් ගන්නවා. මේක ඔබලා දකුණු පැත්තට ගියොත් ඩ්‍රෝන් එක දකුණු පැත්තට කරනමක් ගන්නවා. මේක ඉතින් සුපිරිම ඩ්‍රෝන් එකක් තමයි. ඒත් එක්ක මෙන්න මේ වගේ one take off land සහ one take on බටන් එක අපිට බලා ගන්න පුළුවන්. අනිත් ඒවා ගැන වැඩි කතා කරන්න දෙයක් නැහැ. හරියට මේ ඩ්‍රෝන් එකේ පිටිපස්ස පැත්තට ආවොත් ඩ්‍රෝන් එකේ රිමෝට් එක පිටිපස්ස පැත්තට ආවොත් මෙන්න මේ වගේ කැලලක් වල බලා ගන්න පුළුවන්. මෙන්න මේ දෙක උඩට කරාම මෙන්න මේ විදිහට අපිට මේ ඩ්‍රෝන් එක රිමෝට් එක මෙන්න මේ විදිහට අතින් අල්ල ගන්න පුළුවන්. අති සුපිරිම රිමෝට් එකක් තමයි අපිට මේ D8 Pro ඩ්‍රෝන් එකේ බලා ගන්න පුළුවන්. ඔයාලා ගිවන ගානට ඉතින් සුපිරිම ඩ්‍රෝන් එකක් තමයි. හරියට මෙන්න මේ වගේ කැලලකුත් ඔයාලා බලා ගන්න පුළුවන්. ඔයාලා කල්පනා කරන්න ඇති කොහොමද මේ රිමෝට් එකට ෆෝන් එක ගහන්නේ කියලා. හරියට ඒක කරන්න තියෙන්නේ මෙන්න මේක උඩට කරගන්න එක. එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් L900 වගේ මෙතන ඩිස්ප්ලේ එක විතරයි නැත්නම් L900 රිමෝට් එක වගේම තමයි. ඔයාලා ෆෝන් එක ගහන්න ඕන නම් මේ රිමෝට් එකට
මෙන්න මේ කැලේ උඩට කරගන්න විතරයි තියෙන්නේ. ඒකට පුළුවන් ඔයගේ ෆෝන් එක මෙන්න මෙතෙන්ට ලදව ගන්න. හරි ඉතින් අපි රිමෝට් එක ඔන් කරලා බලමු. රිමෝට් එක ඔන් කරගන්න තියෙන මම ඉස්සෙල්ලා කිව්වා මෙන්න මේ පවර් බටන් එකට මෙන්න මේ විදිහට ඔබන විතරේ ඒක බලා ගන්න පුළුවන් ඩ්‍රෝන් එකේ රිමෝට් එක මෙන්න මේ විදිහට රතු පාට ලයිට් එකක් එක්කම ඔන් වෙනවා. හරි ඉතින් මේ රිමෝට් එකට පිටිපස්සේ පැත්තේ තියෙන බැටරි 3ක් දාගන්න ඕනේ. වොට් 1.5 බැටරි 3ක් දාගන්න ඕනේ මේකට. නැත්නම් මේ රිමෝට් එක ඔන්නේ නැහැ. ඔයාලා මේක ඔයාලා ගාවේ තමයි මෙන්න මේ බැටරි 3 දාගන්න ඕනේ මේකට. ෆ්‍රී නම් බැටරි 3ක් හම්බෙන්නේ නැහැ. හරි ඉතින් අපිට මේ රිමෝට් එක ගැන කතා කරන්න තියෙන්නේ එච්චරයි. මම දැන් රිමෝට් එකක් දැන් පැත්තකින් තියාගන්නවා. හරි ඉතින් අපි දැන් කතා කරමු මේ ඩ්‍රෝන් එකට එක්ස්ට්‍රා හම්බෙලා තියෙන දේවල් මොනවද කියලා. මෙන්න මේ විදිහට අපේ ඩ්‍රෝන් එකට එක්ස්ට්‍රා හම්බෙලා තියෙන දේවල් අපිට බලා ගන්න පුළුවන්. හරි ඉතින් අපි මුලින්ම මෙන්න මේ වගේ USB කේබල් එක බලා ගන්න පුළුවන්. මේ USB කේබල් එකෙන් තමයි ඔයාලගේ ඩ්‍රෝන් එකේ බැටරිය charge කරගන්නේ. ඔයාලට පුළුවන් මෙන්න මේ USB කේබල් එක පාවිච්චි කරලා ඔයාලගේ ඩ්‍රෝන් එකේ බැටරිය එක charge කරගන්න. හරි ඉතින් අපිට මෙන්න මේ වගේ තව ප්‍රොපෙලර්ස් ටිකක් අපිට බලා ගන්න පුළුවන්. එක්ස්ට්‍රා අපිට ප්‍රොපෙලර්ස් 4ක් හම්බෙලා තියෙනවා. ඒකත් අපිට සුපිරිම අවශ්‍ය තමයි. ඒකත් එක්ක මෙන්න මේ වගේ ස්ක්‍රූ පිනක් අපිට ඇවිල්ලා තියෙනවා. මේ ස්ක්‍රූ පින් තමයි ඔයාලගේ ඩ්‍රෝන් එකේ මොනාරි ඩැමේජ් එකක් වුණොත් මොනාරි වෙලා මොනාරි වුණොත් ඔයාලට පුළුවන් මෙන්න මේ ස්ක්‍රූ පිනෙන් ඒක ඔයාලා ඕන දැන් මෙන්න මේ ස්ක්‍රූ පිනෙන් ඔයාලා ඩ්‍රෝන් එක හදාගන්න. හරි ඉතින් අපි එක්ස්ට්‍රා හම්බෙලා තියෙන්නේ මෙච්චරයි. හරි ඉතින් අපි දැන් කතා කරමු මේ ඩ්‍රෝන් එකේ යූසර් මැනුවල් එක සහ ඇප් කන්ට්‍රෝල් එක. හරි මෙන්න මේ විදිහට අපි ඩ්‍රෝන් එකට ඇවිල්ලා තියෙන යූසර් මැනුවල් එක බලා ගන්න පුළුවන්. ටිකක් ලොකු යූසර් මැනුවල් එකක් අපිට මේක බලා ගන්න කැමති නම් මේක කියව ගන්න පුළුවන්. ඒත් එක මේක තමයි අපිට මේ ඩ්‍රෝන් එකේ කැමරාව කනෙක්ට් කරගන්න තියෙන ඇප් එක. ඔයාලට පුළුවන් මෙන්න මේ QR එක ස්කෑන් කරලා මේ ඩ්‍රෝන් එකට ඇවිල්ලා තියෙන කැමරා ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. නැත්නම් මෙන්න මේ KYUFO කියන කැමරා ඇප් එක තමයි ඔයාලා මේ ඩ්‍රෝන් එකට ඇවිල්ලා තියෙන කැමරා ඇප් එක. ඔයාලට ප්‍රථම පුළුවන් මෙන්න මේ QR එක ස්කෑන් කරලා මේ ඩ්‍රෝන් එකේ කැමරා එකට අවශ්‍ය වෙන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. හරි ඉතින් අපිට ඩ්‍රෝන් එක ගැන සහ අනිත් දේවල් ගැන කතා කරන්න තියෙන්නේ එච්චරයි. මම මේවලු දැන් පැත්තේ හරි ඉතින් අපිට දැන් කතා කරන්න තියෙන්නේ මේ ඩ්‍රෝන් එකයි රිමෝට් එක කනෙක්ට් කරගන්නේ කොහොමද කියලා. ඒකට ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕනි මේ ඩ්‍රෝන් එකේ බැටරි එක charge කරගන්න එක. ඊට පස්සේ මේ ඩ්‍රෝන් එකේ power button එක මෙන්න මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන්. මෙන්න මේ ඩ්‍රෝන් එක ස්ටේබල් තැනක තියලා මෙන්න මේ ඩ්‍රෝන් එක power button එක උඩ මෙන්න මේ වගේ ටච් කරන්න. ඉතින් බලා ගන්න පුළුවන් සුපිරිම සවුන්ඩ් එකක් එක්කම අපේ ඩ්‍රෝන් එක power on වෙනවා. මෙන්න මේ විදිහට සුපිරිම RGB light system එකක් මේක යට බලා ගන්න පුළුවන්. ඔයාලා පේන සුපිරිම light system එකක් අපිට මේ ඩ්‍රෝන් එකේ ඇවිල්ලා තියෙනවා. ඔයාලා ගෙවන ගහන්න සුපිරිම ඩ්‍රෝන් එකක් තමයි මේ D8 Pro කියන්නේ. මෙන්න මේ රතු පාට ලයිට් දෙකයි පොළ පාට ලයිට් දෙකකුයි අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මෙන්න මේ පැත්තේ අපිට නිල් පාට ලයිට් එකක් බලා ගන්න පුළුවන් දෙපැත්තෙම. ඔයාලා මේක රෑ වුණත් ඔයාලා සුපිරිටම ෆ්ලයි කර ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට කැමරාව විතර බලා ගන්න පුළුවන්. මෙතනත් අපිට ෆ්ලෑෂ් ලයිට් දෙකක් බලා ගන්න පුළුවන්. හරි ඉතින් ඔයාලා මේ ඩ්‍රෝන් එක පැත්තකින් තියලා ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ ඩ්‍රෝන් එකේ රිමෝට් එක අරගෙන මෙන්න මේ පවර් බටන් එකට මෙන්න විදිහට ඔබන එක. ඒතර බලා ගන්න පුළුවන් ඩ්‍රෝන් එක ලයිට් නිමිනින් පත් වෙලා ලයිට් දැන් පත් වෙන්නේ නැතුව තියෙනවා. ඒ කියන්නේ අපේ ඩ්‍රෝන් එකයි රිමෝට් එකයි දැන් කනෙක්ට් වෙලා තියෙන්නේ. හරි ඉතින් දැන් අපි මේකේ මෝටර්ස් ඔන් කරගෙන බලමු. මෝටර්ස් ඔන් කරගන්න තියෙන්නේ මෙන්න මේ වම් පැත්තේ තියෙන ජොයිස්ටික් එක මේ උඩ පාර කුඩ කරගන්න විතරයි. එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් අපේ ඩ්‍රෝන් එකේ මෝටර්ස් ටික වැඩ කරනවා. ආයිතින් සුපිරිම මෝටර්ස් තමයි මේ කියන්නේ. කිසිම හානියක් වෙන්නේ නැහැ. කොහොම වැටුණත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැති ඩ්‍රෝන් එකක් තමයි මෙන්න මේ D8 Pro කියන ඩ්‍රෝන් එක. මේක ඔයාලට සුපිරිමටම යවන්න පුළුවන්. තවස් ගොඩක්ම පොඩි ළමයෙක් උනත් මේක ලස්සනට ස්ටේබල් තියලා ඔයාලට යවා ගන්න හැකියාව තියෙනවා. මෙන්න මේ D8 Pro කියන සුපිරිම ඩ්‍රෝන් එක. අපි දැන් කතා කරමු මේ ඩ්‍රෝන් එකේ කැමරා සිස්ටම් එකක් වගේම ෆ්ලයින් ටෙස්ට් එකක් අපි දැන් මෙන්න මේ වීඩියෝ එකේදී බලමු.
ඉතින් D8 Pro කියන ඩ්‍රෝන් එකේ කැමරා ටෙස්ට් එකක් වගේම ෆුල් අන්බොක්සින් ඇන් රිවිව් වීඩියෝ මම මේ වීඩියෝ එකේ ඔයාලට අරන් ආවා. හරියට ඉතින් ඔයාලා මෙච්චර බලන් හිටපු මේ ඩ්‍රෝන් එකේ ප්‍රයිස් එක වගේම ලංකාවේ ඕනම තැනකට පේ ඩිලිවරි කරගන්නෙත් කොහොමද කියලා අපි දැන් මේ වීඩියෝ එකේදී කතා කරමු. හරියට ඉතින් මේ ඩ්‍රෝන් එක මට ස්පොන්සර් වුණේ MK ඔන්ලයින් ෂොප් කියන සුපිරිම ඩ්‍රෝන් ෂොප් එකෙන්. ඔයාලට පුළුවන් මේ ඩ්‍රෝන් එක MK ඔන්ලයින් ෂොප් කියන ෂොප් එකෙන් ඩ්‍රෝන් ෂොප් එකෙන් ඔයාලට පුළුවන් මේ ඩ්‍රෝන් එක බයි කරගන්න. ඔය ඩිස්ප්ලේ එකේ පේන WhatsApp නම්බරයට WhatsApp මැසේජ් එකක් දාලා පුළුවන් මේ ඩ්‍රෝන් එක ඔයාලට බයි කරගන්න. මේ ඩ්‍රෝන් එක වගේම තවත් සුපිරිම ඩ්‍රෝන් මොඩල් එයාලා ගාව තියෙනවා. ඔයාලට පුළුවන් මේ ඩ්‍රෝන් එක වගේම ඔයාගේ බජට් එකට ගැලපෙන ඩ්‍රෝන් එයාලගෙන් බයි කරගන්න. මේ ඩ්‍රෝන් එකේ ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 11,990කට පුළුවන් ඔයාලට මේ ඩ්‍රෝන් එක බයි කරගන්න. ඔයාගේ බජට් එකට මේ ඩ්‍රෝන් එක ගැලපෙනවා නම් ඔයාලට පුළුවන් මේ ප්‍රයිස් එකට ඔයාලා මේ ඩ්‍රෝන් එක බයි කරගන්න. හරි ඉතින් මම D8 Pro කියන ඩ්‍රෝන් එකේ ෆුල් අන්බොක්සින් ඇන් රිවිව් වීඩියෝ එකක් මෙන්න මේ වීඩියෝ එකේ ගෙනාවා. ඔයාලට පුළුවන් බජට් එකට මේ ඩ්‍රෝන් එක ගැලපෙන ඩ්‍රෝන් එක මම අර කිව්ව නම්බරයට WhatsApp මැසේජ් එකක් දාලා ඔයාලට පුළුවන් මේ ඩ්‍රෝන් එක බයි කරගන්න. ඔයා තාමත් ඔය වීඩියෝ එක බලන්න වීඩියෝ ලයික් එකක් දාලා නැත්නම් පහළ තියෙන වීඩියෝ ලයික් එකකුත් දාලා channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා ඔයාලගේ යාළුවොත් මෙන්න මේ වගේ වීඩියෝ දැනගන්න යාළුවන්ට share කරන්න. එහෙනම් අපි තවත් අලුත් සුපිරිම වීඩියෝ එකකින්ම ආයෙත් හම්බෙමු.